අපි බැලුවොත් එහෙම දැන් ගේම්ස් නැති තැනක් නැහැ නේද? හිතලා බලන්නකො මෙහෙම දැන් උදාහරණයක් අපි බදින ස්මාර්ට් වොච් එකේ ස්මාර්ට් වොච් එක ගත්තොත් ස්මාර්ට් වොච් එකෙත් ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ඒ කියන්නේ එතන අපිට ගේම් එකක් ඔබන්න තැනක් අපේ ප්‍රොඩක්ට් එකක් දාන තැනක් තියෙනවා ස්මාර්ට් වොච් එකේ. නේද? මොබයිල් ඩිවයිසස් ගන්නකො දැන් ලෝකේ තියෙන අතිශය බහුතරයක්ගේ සාක්කුවේ මොබයිල් ෆෝන් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට එතන අපේ ගේම් එකක් ඉන්ස්ටෝල් කරවන්න පුළුවන් එක තැනක් තියෙනවා. තව ගත්තොත් එහෙම උදාහරණයක් අපි ගත්තොත් ටීවී එක ගත්තොත් ටීවීස් ගත්තොත් එහෙම ස්මාර්ට් ටීවීස් කියන්නේ දැන් ගේම්ස් ගොඩක් ප්ලේ කරන ස්මාර්ට් ටීවීස් වල. ඒකට අපිට එතෙන්ට ගේම්ස් ප්ලග් කරන්න පුළුවන් අපේ ප්‍රොඩක්ට්ස් දාන්න පුළුවන් එතෙන්ට හරියට. එතනින් එහාට ගිහිල්ලා දැන් බලතන මෑතක එහෙම මෙටා එකෙන් ඊට පස්සේ ස්නැප්චැට් එකෙන් මේ වගේ කට්ටිය රිලීස් කරලා තියෙනවා AI glasses නේද? AI glasses රිලීස් කරලා තියෙනවා. එතකොට මේවා AI powered smart glasses. එතකොට මේ වගේ ඇතුලේ built in games තියෙනවා. ඒ games augmented reality වෙන්න පුළුවන්. මික්ස් රියැලිටි වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට ඔග්මන්ටඩ් රියැලිටි ගේම්ස් තියෙන්නේ. හරිද? නෝමල් ගේම්ස් උත් තියෙනවා. ඒතකොට මේ වගේ දේවල් ගත්තාම මේවා තනිකරම මේ අපි කතා කරන මේ Unity Unreal වගේ ගොඩක් වෙලාවට Unity වගේ ගේම් එන්ජින්ස් වලින් තමයි ඩෙවලොප් කරන්නේ. එතකොට ඔයාලට ඒ වගේ තැන්වලත් opportunities තියෙනවා. එතකොට මේ ඔයාලට තේරෙනද මේකට ඉවෝල්ව් වෙවි ඉස්සරහට යනවා ගේමින් කියන එක නවතින්නේ නැහැ කොයි වෙලේවත්. නේද? ඒක ඉවෝල්ව් වෙවි එන්නේ ලෝකේ එන්නේ මොනවද? ඒවට ගැලපෙන්න මේක ඉස්සරහට යනවා. සහ තව දෙයක් තමයි ගත්තොත් එහෙනම් අපි දැන් ඔය හිතනකො දැන් ඔය ඔයාලා දන්න මාකට් ප්ලේසස් තියෙන උදාහරණයක් Amazon එක. ඊළඟට ඔය ටෙමු කියලා තව එකක් තියෙනවා ටෙමුද තෙමුද මම දන්නේ නැහැ ඒක ප්‍රොනවුන්ස් කරනදී කොහොම හරි ඔන්න ඕක ඔයාලා අහලා තියෙනවනේ ඕක ඊට පස්සේ අලි එක්ස්ප්‍රස් ගත්තොත් ඕක බලන්න ඔයාලා දැකලා තියෙනවා නම් ඔය හැම එකකම වගේ ඒව ඇතුලේ එයාලගේම මිනි ගේම්ස් කියන්නේ පෝර්ටල්ස් තියෙනවා නේද ඒව ඇතුලේ ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් නිකන් මයික්‍රෝ ගේම්ස් වගේ ඇප් එක ඇතුලේ ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් තව උදාහරණයක් ගත්තොත් එහෙම Netflix ගත්තොත් Netflix ලගේ වෙනමම ගේමින් පෝර්ටල් එකක් තියෙනවා ප්ලැට්ෆෝම් එකක් තියෙනවා Netflix ගේමින් අපිට ඒ වගේ තැන් වලට ගේම්ස් පබ්ලිෂ් කරන්න පුළුවන් ඊට පස්සේ Android මාකට් එක ගත්තොත් Huawei මොනවද ඇප් ගැලරි මාකට් එක ගත්තොත් එහෙම ඊට පස්සේ ඊළඟට iOS මාකට් එක ඒවා දැවැන්ත ඒවානේ. එතනින් අර ගත්තාම දැන් YouTube ගත්තොත් එහෙම YouTube වල ඔයාලා දන්නවද දන්නේ මෑතක ඒගොල්ලන් enable කරලා තියෙනවා YouTube gaming platform එක අපිට develop කරන්න පුළුවන්. හැබැයි තාම ලංකාවට access නැහැ. තාම ලෝකේ developers ලා හරිම සුළු ගානකට YouTube gaming platform එකට access දීලා තියෙන්නේ. ලංකාවට આવොත් මම බලන් ඉන්නේ YouTube වලට කවදාද gaming game එකක් හදන්න පුළුවන්ද කියන එක. නමුත් තාම නැහැ. හැබැයි නොදුරු කාලෙකද ලැබෙයි. අපේ අර ලොකු කමියුනිටි එකක් නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඉස්සරහට හැදෙයි. එතකොට මේ දැන් එහෙම ගත්තාම මේක ඊට පස්සේ තවත් TikTok ගත්තොත් ඔයාලා දන්නවා TikTok වගේ ඔය මදර් කම්පැනි කියලාගේ ByteDance කම්පැනි එකේ ඒ ByteDance කම්පැනි එකේ වෙනම තියෙනවා මයික්‍රෝ ගේමින් පෝර්ටල් එකකුත් තියෙනවා එයාලගේ වෙනම තියෙනවා ගේම් එන්ජින් එකකුත් තියෙනවා ඒකට ගේම්ස් ඩෙවලොප් කරන්න නේද එයාලගේ වෙනම ගේම් එන්ජින් එකකුත් තියෙනවා මෙටා ගත්තොත් මෙටාලගේ දැන් ඉස්සර නම් ඉන්ස්ටන්ට් ගේම්ස් තිබුණා අපි ඩෙවලොප් කරලා තියෙනවා කස්ටමර්ස්ලට එහෙම ඉන්ස්ටන්ට් ගේම්ස් ඔය දැන් ඒවා අපිට දාන්න දෙන්නේ නැහැ දැන් ඒක නවත්තලා තියෙන තාවකාලිකව ඉස්සරට ආයෙක එනේබල් කරයි එහෙම කරොත් අපිට ආයෙ ඉන්ස්ටන්ට් ගේම්ස් මේ Unity නැත්තම් මෙටාලගේම තියෙන තව ප්ලැට්ෆෝම් එකක් Cocos කියලා Cocos Create එක ඒ හරහා ඩෙවලොප් කරන්න පුළුවන් ඔයාලට මගේ පොයින්ට් එක තේරෙනවා ඇති. ඔයාලට තේරෙන්නේ නැති මේ ගේම්ස් කියන දේ ළමයි ඉගෙන ගත්තාම සාමාන්‍ය අපි දන්න වෙබ්සයිට්ස් එහෙමත් නැත්නම් software එකක් වගේ නෙමෙයි. මේක අර ඔබන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. right ඔයාලට තේරෙන්නේ නැති මම කියන දේ අර ඒකේ opportunities ගොඩක් තියෙනවා කියන එක මම මේ පැහැදිලි කරන්නේ. ඉතින් මේ ඔන්න ඔය වගේ දෙයක් තියෙන නිසා අර මට ඔයාලට කියන්න ඕන දේ තමයි මගේ පොයින්ට් එක තමයි අර මේ වගේ දෙයක් ඉගෙන ගත්තාම ඔයාලට survive වෙන්න අඩුම ගානේ survive වෙන්නවත් at least අවස්ථාව තියෙනවා මොකද මේ opportunities ඕන තරම් තියෙන නිසා. ඔය මම කතා කරේ කීප දෙයක් දේවල් විතරයි. අර major platforms ගැන කතා නොකර. ඒ කියන්නේ Android, iOS ඊට පස්සේ Steam හරිද web platforms ඔය ගැන කතා නොකර මේ අලුතෙන් දැන් ලෝකේ power වෙලා තියෙන platforms. right සරලම උදාහරණ මේ අපි අතේ බඳින smart watch එක. ඔයාලට පුළුවන් smart watch වල games develop කරන්න. දැන් උතරින් එහාට ආපුවම virtual reality එහෙම ගත්තොත් එහෙම වෙනමම ලෝකයක්. ඒවට ගේම්ස් ඩෙවලොප් කරන්න පුළුවන් Vision Pro එක තියෙනවා ඊට පස්සේ දැන් අලුතෙන්ම මේ ගිය අවුරුද්දේ රිලීස් වුණා Android XR කියන මෙහෙයුම් පද්ධතිය නේද OS එක ඒක XR devices මෑතකදී Samsung Galaxy XR device එක දැන් මාස දෙකකට වගේ කලින් රිලීස් වුණා නේද ඊට පස්සේ Meta ළඟ තියෙනවා Meta Quest platform එක තව নানা ප්‍රකාර PlayStation VR තියෙනවානේ ළමයි ඔයාලට තේරෙනවා නම් ඒකේ මාර opportunities ගොඩක් තියෙනවා ඒ නිසා මේ ගේම්ස් වල opportunities වැඩි මට අන්න ඒක තමයි ඔයාලට පැහැදිලි කරන්න ඕනේ